අනිත් පුතේ අපි ප්‍රභා සංශ්ලේෂණයේ ගිය සතියේ කියන්නේ එදා කතා කරා සාධක හතර ගැන මතකයි නේද? මොනවාද සාධක හතර? ජලය, කාබන් ඩයොක්සයිඩ්, හිරු එළිය, හරිත අප්‍රද කියලා. හරිද? ඊට පස්සේ අභ්‍යන්තර සාධක දෙකක් ගැන කිව්වා. අභ්‍යන්තර සාධක එකක් කිව්වා හරිත අප්‍රද. බාහිර සාධක තුනක් කිව්වා. කාබන් ඩයොක්සයිඩ්, ජලය සහ හිරු එළිය. අමුද්‍රව්‍ය දෙකක් කිව්වා. ජලය සහ කාබන් ඩයොක්සයිඩ්. ඒවා ගැන විස්තර කරා. අද අපි කතා කරන්නේ කොහොමද ප්‍රභා සංශ්ලේෂණය වුණා කියලා අපි ශාකයක දැනගන්නේ කියලා. අපිට පොඩි ගැටලුවක් තියෙනවා. ශාක පත්‍රයේ ග්ලූකෝස් හැදුවට අපි බලනකොට ග්ලූකෝස් නැහැ. එයා මොනවා බවට පත් කරනවද? මොනවා බවට පත් කරනවද? පිෂ්ඨය බවට පත් කරනවා. ඒ නිසා ග්ලූකෝස් හැදුවට එයා පත්‍රය තුල සංචිත කරන්නේ මොනවා බවටද පුතේ? පිෂ්ඨය බවට. එහෙනම් අපි පිෂ්ඨය තියෙනවා කියලා තමයි පෙන්වන්න වෙන්නේ. පිෂ්ඨය හඳුනා ගන්න අපි පාවිච්චි කරන්නේ විද්‍යාගාරේ අයඩින්. අයඩින් සාමාන්‍ය මොන පාටයිද? දුඹුරු පාට. තේරුණාද? දැන් අපි පාන් කෑල්ලක් හරි අලගෙඩියක් කපලා අපි අයඩින් දැම්මොත් පුතේ ඒ අයඩින් මෙයා මොකද එන්නේ? නිල් දම් පාටක් එනවා. හරිද? හේතුව කෙලින්ම පිෂ්ඨයට මේක වැටෙනවා. නමුත් අපි පත්‍රයක් අරගෙන පත්‍රයට අයඩින් දැම්මා කියලා මේක නිල් දම් පාටක් වෙන්නේ නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මෙයාගේ තියෙනවා සජීවී සෛල. දෙවෙනි එක මෙයා ළඟ තියෙනවා හරිත අප්‍රද. එයත් කොළ පාටයි. තේරුණා නේද? ඒ නිසා මොකද? සජීවී සෛල තියෙනවා. ඒවා මේ ඇතුළට යන්න දෙන්නේ නැහැ. මොනවද? අයඩින් වලට යන්න දෙන්නේ නැහැ. මොන සෛලද? ශාක පත්‍රයේ තියෙන සජීවී සෛල. ඔයගොල්ලෝ දන්නවනේ ප්ලාස්මා පටලයේ තියෙනවනේ. එයාට පුළුවන් ඇතුල් වෙන එක මොනා කරන්නද? නවත්ත. ඒ නිසා අපි මුලින්ම කරන්නේ පියවර තමයි පත්‍රයේ තියෙන සෛල මරනවා. පත්‍ර සෛල මොනා කරන්න ඕනද? විනාශ කරන්න ඕන. දැන් මේ වැඩේ හරි. ඊට පස්සේ අයඩින් දැම්මට වැඩක් නැහැ. දැන් ඇතුළට යනවා. ගියාට පාටක් තියෙන දැනටමත් මොන පාටද? කොළ පාට. ඒ නිසා කොළ පාට තියෙන නිසා මේ නිල් දම් පාට පේන්නේ නැහැ. එහෙනම් කොළ පාට මුලින් මොනා කරන්න ඕනද? අයින් කරන්න ඕන. කොළ පාට අයින් වෙන්නේ නැහැ. මේ ජලයේ දිය වෙන්නේ නැහැ. ඒ නිසා අපි මධ්‍යසාර දාලා තම්බන්න ඕන. එතකොට මේ පත්‍රයේ සෛල විනාශ කරන්න අපි පාවිච්චි කරන්නේ ජලයෙන් තැම්බීම. ජලයේ දාලා තම්බන. හරි. අපිට දෙවෙනි එක අවශ්‍ය වෙනවා මොනා කරන්නද? හරිත අප්‍රද ඉවත් කරන්න. හරිත අප්‍රද ඉවත් කිරීම. හරිත අප්‍රද ඉවත් කිරීමට අපි කරන්නේ මධ්‍යසාරයේ තම්බන. මධ්‍යසාරයේ තැම්බීම. දැන් හරි. පළවෙනියෙන් ජලය දාලා තැම්බුවා මොකටද? සජීවී සෛල විනාශ කරන්න. දෙවෙනි එක මධ්‍යසාරයේ තැම්බුවා තියෙන හරිත අප්‍රද ටික ඉවත් කරන්න. ඊට පස්සේ ජලයෙන් සෝදලා දැන් අපි මේක ටයිල් කැටයක තියලා අයඩින් දැම්මොත් දැන් මේක නිල් දම් පාට වෙනවා. මොනවා තිබුණාද? පිෂ්ඨයේ තිබුණා. තේරුණා? අයන පියවර කියන්නේ පිෂ්ඨ පරීක්ෂාවේ ශාක පත්‍රයක් තෝරාගෙන ජල තාපකයේ ජලයේ තම්බන්න ඕන. දෙවනුව මධ්‍යසාර අඩංගු නලයක ජල තාපකයක තම්බන්න ඕන. ඒක ජලයෙන් සෝදලා අයඩින් දාන්නට ඕන. හරිද? උඟක් වෙලාවට මධ්‍යසාර ගිනි ගන්නා සුළුයි. ඒ නිසා අපි මෙයාව තම්බන්නේ ජල තාපකයක් තුළ. කෙලින්ම දැල්ලට අල්ලන්නේ නැහැ. තේරුණා නේද? කෙලිම එක්කෝ රත් කරපු ජලය කොහොමද නටලන්නේ තියෙන්නේ සෙල්සියස් අංශක කීයද? 100ට. ඒකෙම තියලා තියෙනවා. එතකොටත් මෙයා නටනවා. බන්සන් 1000කේ දල්වන්න ඕනෙම නැහැ. දල්වනවා නම් දල්වන්නේ ජල තාපකයක් තුළ. කෙලින්ම දැල්ලට අල්ලන්නේ නැහැ. මධ්‍යසාර නලය. ජලයට දාලා ජලය නටවන්න. මොකද මෙයා ගිනි ගන්නා සුළු නිසා. ඊට පස්සේ ශාකයක පුතේ තියෙන පිෂ්ඨය ඉවත් කරන්න. සංචිත වෙලා තියෙන පිෂ්ඨය ඉවත් කරන්න අඩුම ගානේ පැය 48ක්වත් අඳුරේ තියන්න ඕන. පැය කීයද? 48ක්. ඒ නිසා අපි පරීක්ෂණ වලට භාජනය කරන්න ඉස්සෙල්ලා
ශාකයේ මුලින් දවස් දෙකක් කොහෙ තියනවද? අඳුරු කාමරයක තියෙන. නැත්තම් කාඩ්බෝඩ් වලින් හරි වහන්න ඕන. එතකොට වෙන්නේ එයා ළඟ තියෙනවානේ සංචිත පිෂ්ඨය. දැන් දැනටමත් එයා ළඟ පිෂ්ඨය තියෙනවානේ හදපුවා. ඒ පිෂ්ඨය විවිධ ජීව ක්‍රියා සඳහා ගන්නවා. ජීව ක්‍රියා සඳහා භාවිතා කරලා ඉවර වෙනවා. අලුතෙන් හදන්නත් බෑනේ අඳුරේ තියෙන හින්දා. තේරුණා නේද? ඒ හිතන්නකො මම කාපු කෑම සමහර වෙලාවට ශල්‍ය කර්ම වලට වාදනය කරනකොට ඉවත් කරන්න ඕන. ආහාර මාර්ග සිහි නැති කරනවනේ. ඒතර ආහාර මාර්ගයේ කෑම තියෙන්න බෑ. ඒ වෙලාවේ ලෙඩුන්ට මොකද්ද කියන්නේ? අද දෙකෙන් පස්සේ කාලා ආයෙ කන්න එපා කියලා. හෙට සර්ජරි කරනවා. එතන මොකද වෙන්නේ? අද දෙකට කෑවට පස්සේ පැය 10ක් 12ක් යනකොට අර කෑම ටික ඔක්කොම මොනා වෙනවද? ජීර්ණ වෙලා ඉවර වෙලා ආයෙ කන්න දෙන්නේ නැහැ. ඒ නිසා අලුතෙන් ආහාර මාර්ගයට ආහාර එකතු වෙන්නේ නැහැ. ඒ වගේ තියෙන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය නවතින අඳුරු කාමරයක නිසා හදපු පිෂ්ඨය ඉවර වෙනවා ජීව ක්‍රියාවලිය වලට භාවිතා කළා. කොච්චර කාලයක් යනවද? පැය 48ක්. දින වලින් කියනවා නම් දින දෙකක්. හරි. එන පිෂ්ඨ පරීක්ෂාවේ පියවරයි කියමු. ජලයෙන් තම්බන්න හේතුව කියන්නේ සෛල ටික ජීවී සෛල විනාශ කරන්න, මධ්‍යසාරයේ තම්බන්න, හරිත ප්‍රදදිය කරන්න, ජලයෙන් සෝදන්න ඕන, මධ්‍යසාර ටික ඉවත් කරගන්න. ඊට පස්සේ අයඩින් දාන්න ඕන. අයඩින් සාමාන්‍යයෙන් මොන පාටයිද? දුඹුරු පාටයි. පිෂ්ඨයේ තියෙනවා නම් නිල් දම් පාටයි. පිෂ්ඨයේ නැත්තම් දුඹුරු පාටයි. ඇයි අයඩින් වල පාට දෙන්නේ? හරි දෙන්න. දෙමු. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක පරීක්ෂා කිරීම. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන හරිද? ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ග්ලූකෝස් එම මොහොතේදීම පිෂ්ඨය බවට පත් වෙමින් ප්‍රභා සංශ්ලේෂණයේ සිදු පත්වේ. ඒ නිසා ප්‍රභා සංශ්ලේෂණයේ සිදු වී ඇති බව පෙන්වීමට අපිට කරන්න වෙන්නේ පිෂ්ඨ පරීක්ෂාවක්. නැත්තම් පිෂ්ඨයේ තියෙනවා කියලා තමයි පෙන්වන්න වෙන්නේ. පියවර සහ ඒකට හේතුව දාලා තියෙනවා. ලියන්න.
ඔයගොල්ලන්ට පළවෙනි පාඩම ගෲප් එකට දැම්මා ලියා ගන්න ඕන ඒවා. මුලින්ම ශාක පත්‍රය ජලයෙන් නටවන්න හේතුව ශාකයේ සෛල අජීවී කර අයඩින් වලට පාරදෘශ්‍ය කිරීම. දෙවෙනි එක මධ්‍ය සායතනික කැකෑරුම් නලයට එම පත්‍රයේ දමා නලයේ නටන ජලයේ ගිල්වා පත්‍රයේ පැහැ අවර්ණ වනතුරු රත් වීමට දමන්න. මෙවිට බන්සන්දායකේ නිවා දමයි. එවිට හේතුව මධ්‍යසාර ඉක්මනින් ගිනිගන්නා නිසාය. හේතුව හරිතාප්‍රද මධ්‍යසාරයේ දියවන නිසා මධ්‍යසාරයෙන් තම්මන. අපි ඔක කිව්ව මතකද දන්නේ ඔයගලන්ට කොතනදද? ද්‍රාවක නිස්සාරණේ. ද්‍රාවක නිස්සාරණයේ යෙදෙන අවස්ථාවක් තමයි මධ්‍යසාර දාලා මොනවා ඉවත් කිරීමද? හරිතාප්‍රද ඉවත් කිරීම. පුතා ගෙනවද? අයඩින් ඉන්පසු ශාක පත්‍රයේ සෝදා සුදු පැහැති පිඟන් අඩොලක තබා දුඹුරු පැහැති අයඩින් ද්‍රාවණය දානවා. පිෂ්ඨයේ තියෙනවා නම් මොනවා වෙනවද? තද නිල් පැහැයකට හැරෙන. හයිලයිට් කරගන්න. නිගමනය ශාක පත්‍රයට අයඩින් දැමූ විට තද නිල් පැහැයක් ගනී නම් පත්‍රයේ පිෂ්ඨයේ නිපදවා ඇත. එසේ නොමැතිනම් අයඩින් වල වර්ණය වන කහ දුඹුරු පැහැය ලබා දේ. හරිද පුතේ? පිෂ්ඨයේ තියෙනවා නම් මොන පාටද? කියන්න පුතේ මේකම පාඩම් කරන්න. මොන පාටද? නිල් පාට. පිෂ්ඨයේ නැත්තම් කහ දුඹුරු පාට. ඒ කාගේ පාටද? අයඩින් වල පාට. ප්‍රභා සංශ්ලේෂණය සඳහා සිදු කරන පරීක්ෂණ වලදී ප්‍රභා සංශ්ලේෂණය සිදු වී ඇද්ද නැද්ද යන්න සෙවීමට පිෂ්ඨ පරීක්ෂාව සිදු කරයි. මේදී සිදු කරන සෑම ශාකයක්ම පරීක්ෂණයට පෙර මොනා කරන්න ඕනද? පිෂ්ඨය ඉවත් කරන්න ඕන. ඒකට මොකද්ද කරන්න ඕන? පැය 48ක් දින දෙකක් අඳුරේ තබන්නට ඕන. හයිලයිට් කරගන්න. දින දෙකක් නැත්නම් පැය 48ක් අඳුරේ තැබී කළු කඩදාසියකින් ආවරණය කළ යුතුය.
හරිද? රූපේ නම් කර වෙන විදියකට ඒකම තමයි. නම් කර. එක ශාක පත්‍රය තෝරා ගන්නවා. දෙක ජලයෙන් තම්බනවා. තුන මධ්‍යසාරයෙන් තම්බනවා. රත් කිරීමක් කරන්නේ අයඩින් ද්‍රාවණය එකතු කරනවා. ට්‍රාන්ස්ලේෂනයට සාධක අවශ්‍යයි කියලා පෙන්වන්න ඕන පුතේ. හරි. අපි සූත්‍රය ලිව්වොත් මොනවාද ප්‍රභා සංශ්ලේෂණයට ඕන? 6යි CO2 ධන 6යි H2O ඊතලෙවුඩ හරිතප්‍රද නවනත් හිරු එළිය මොනවාද හදන්නේ? C6යි H12යි O6යි ධන 6යි O2. ඕක තමයි තුලිත ප්‍රතික්‍රියා. ඒක මතක තියෙනවා. හැමෝටම 6ක් වැටෙනවා. කාට 6ක් නැද්ද? ග්ලූකෝස් වලට නැහැ. දැන් අපිට පෙන්වන්න ඕන කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි කියලා. තේරුණාද? ඒ වගේම අපිට පෙන්වන්න ඕන ජලය අවශ්‍යයි කියලා. හරිතප්‍රද අවශ්‍යයි කියලා. දැන් මේකෙදි අපි කරන්නේ කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි කියලා පෙන්වන්න නම් මෙහෙම පත්‍ර දෙකක් තෝරගන්න. හරිද? මේ පත්‍ර දෙකේ එකකට දානවා KOH. අනිත් එකට දානවා ජලය H2O. මේ ශාකය හැබැයි මුලින්ම තියලා තියෙන පැය කීයද? 48ක් අඳුරේ. එතකොට මේකෙ තිබිච්ච පිෂ්ඨය ටික ඔක්කොම මොන වෙනවද? ඉවර වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ?
මේකට මේ පොලිතින් එකට දානවා KOH මේකට දානවා ජලය. හරිද පුතේ? දැන් අවුවේ තියෙනවා. තේරෙනව නේද? පැය කීපයක් අවුවේ තියෙනවා. එතකොට මොකද? හැමයාට තියෙන දේවල් බලමු. හිරු එළිය වැටෙනවා. තව ඒක හරි. තව මොනවද? හරිතප්‍රද තියෙනවා. ඒකත් හරි. ජලය මෙහෙන් දෙනවා. ඒකත් හරි. මොනව නැද්ද? කාබන් ඩයොක්සයිඩ් නැහැ. හේතුව KOH මොනා කරගන්නවද? කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න. ඒ නිසා මේ ඇටෝමට මේ කියන සාධක වලින් නොලැබෙන සාධකය මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් නැහැ. මෙයාට ගත්තොත් හිරු එළියක් තියෙනවා. තමනද? පසෙන් උරාගත්ත ජලයක් තියෙනවා. කොළ පාට නිසා හරිතප්‍රදක් තියෙනවා. ඇතුලේ ජලයට උරා ගන්න බෑනේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩුත් තියෙනවා. එහෙනම් මෙයා පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු දෙනවා. මෙයා පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු දෙන්නේ නැහැ. මෙයාට අපි කියනවා පාලක ඇටුම කියලා. මෙයාට කියනවා පරීක්ෂණ ඇටුම කියලා. ඒක හොයාගන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ ගහේ තිබුණ එක පත්‍රේ නා. ඔයගොල්ලෝ කරන්නේ මේකද මේකද? ගහේ තිබුණ එක පත්‍රේ නා. ඔයගොල්ලෝ මොකද කරන්නේ? KOH දාපගෙන කරන්නේ. අන්න ඒක තමයි පරීක්ෂණ ඇටුම. අපි නිතරම ළමයින්ට පෙන්නන්නේ මොකද්ද? පරීක්ෂණ ඇටුම. උපකරණ තියෙනවා නම් තමයි මොන ඇටුමට යන්නේද? පාලක ඇටුමට යන්නේ. හරි. එතන මේක පාලක ඇටුම වෙනවා මේක පරීක්ෂණ ඇටුම. එතන දැන් මොනවද තියෙනවා කියලා පෙන්නුවද? කාබන් ඩයොක්සයිඩ් තියෙනවා කියලා පෙන්නුවා. ජලය තියෙනවා කියන එක අපිට පෙන්වන්න විදිහක් නැහැ. ඒකට හේතුව ජලය නැතුව අපිට පාලක ඇටුමක් හදන්න බෑ. ගහ මැරෙනවා. ඒ නිසා විද්‍යාගාරයේ ජලය තියෙනවා කියලා ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍යයි කියලා පරීක්ෂණාත්මකව මොනා කරන්න බෑද? පෙන්වන්න බෑ. හරිද? නමුත් අපි විවිධ ක්‍රම වලින් පෙන්නලා තියෙනවා ජලය උරා ගන්නවා කියලා. ඊට පස්සේ හරිතප්‍රද තියෙනවා කියලා පෙන්වන්න ඕන. 4. හරිතප්‍රද තියෙනවා කියලා පෙන්වන්නේ අපි මේ වගේම පුතේ ශාක පත්‍රයක් අරගෙන දැන් මම මේක අයින් කරනවා. හරි. ශාක පත්‍රයක් අරගෙන මේකේ එක තැනක් කළු පාට පටියකින් ආවරණය කරනවා. කළු පටියකින්. මේ පැත්තේ තියෙන ශාක පත්‍රය අපි පොලිතින් එකකින් ආවරණය කරනවා. දැන් අපි ගත්තොත් හරිද? මේ පත්‍රේ තිබ්බත් ඇති. ඕන අපි තව පත්‍රයක් පොලිතින් වලින් දානවා. ඒතර බලන්න මෙයාට මොනවද වැටෙන්නේ? පොලිතින් නිසා ආලෝකය යනවනේ. ආලෝකයක් ලැබෙනවා. මෙහෙන් මොනවා ගන්න පුළුවන්ද? කාබන් ඩයොක්සයිඩ් ගන්න පුළුවන්. මෙහෙන් මොනවා ගන්න පුළුවන්ද? ජලය ගන්නත් පුළුවන්. ඇතුලේ මොනවද තියෙනවද? හරිතප්‍රද තියෙන නිසා මෙයා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. මෙයා පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු දෙනවා. මේ බෝඩ් එක බලන්න පුතේ. දැන් ලියන්නේ. මෙයාට ගත්තොත් මොකද? මෙන්න මේ කොටසට මොනවද ලැබෙන්නේ නැද්ද? ආලෝකය ලැබෙන්නේ නැහැ. ඇයි ආලෝකය ලැබෙන්නේ නැත්තේ? කළු කඩදාසියන්නේ. ඒ නිසා ඊතුරු සාධක තියෙනවා. මේ කොටසට විතරක් මොනවද නැද්ද? මොනවද නැද්ද? හිරු එළිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙයාව පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරාම මෙහෙම පත්‍රය මෙන්න මේ කොටසේ නැතුව මේවා විතරයි දම් පාට වෙන්නේ. මේ පෙන්නේ නිල් පාට. මේ පැත්ත මේක නිල් පාට වෙන්නේ නැහැ. මේක දුඹුරු. ඇයි දුඹුරු වෙන්නේ? එතන මොනවා වෙලා නැද්ද? ප්‍රභා සංශ්ලේෂණය වෙලා නැහැ. තේරුණාද? පැහැදිලිද කියන්නේ? දැන් අපි මෙතන මෙහෙම 100 අකුරක හැඩයට නිකන් අපිට ඕන නිකන් මෙහෙම තිබ්බොත් මෙහෙම W අකුරක් හැඩයට තිබ්බොත් කළු කඩදාසිය මොකක් වෙයිද? මොකක් වෙයිද? පත්‍රේ මොකක් වෙයිද? මෙහෙම W හැඩයේ කොටස මොනවා වෙන්නේ නැද්ද? පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු දෙන්නේ නැහැ. තේරුණාද කියන්නේ? මේ කොටස පිළිතුරු දෙන්නේ නැහැ. කළු කඩදාසිය හැඩයේ තියෙන කොටස මොනවා වෙන්නේ නැද්ද? පිළිතුරු දෙන්නේ නැහැ. ඒකෙන් අපි පෙන්නනවා මොනවා කියලාද? හරිතප්‍රද හිරු එළිය මොනවා කරන්නද? අවශ්‍යයි කිය. පැහැදිලිද? දැන් තව මොකක්ද අපිට පෙන්වන්න ඕන? හරිතප්‍රද ඕන කියලා පෙන්වන්න ඕන. හරිද? හරිතප්‍රද ඕන කියලා අපි පෙන්වන්නේ අර ක්‍රෝටන් වගේ පත්‍ර තියෙන්නේ. ඒ කියන්නේ කොළ පාටයි වෙන පාටවල් තියෙන්නේ. අපි ඒවට කියන්නේ විචිත්‍ර පත්‍ර. සමහරට සුදු අද තියෙනවා. ඒ වගේ පත්‍රයක් ගන්නවා. එතකොට ඒකේ මේ හරිය තියෙනවා මෙහෙම සුදු පාටේ. තේරෙනවද? මේක මොන පාටයිද? සුදු පාට. මේවා මොන පාටයිද? කොළ පාට. අර වගේම මුලින් පැය 48ක් මේ ගහ මොනා කරනවද? අඳුරේ තියෙනවා.
ඊට පස්සේ වෙන මොනාත් කරන්නේ මොනා කරනවද? හිරු එළිය තියෙනවා. එතකොට මෙයාට මෙයාගේ කොළ පාට නැති නිසා මෙයා ළඟ මොනව නැද්ද? හරිතාප්‍රද නැහැ. එතකොට අපි හරිතාප්‍රද ඉවත් කරන්න ඕනේ. හරිතාප්‍රද නැති පත්‍රයක් ගන්නවා. කොළ පාට කොටසේ මොනවද තියෙනවද? හරිතාප්‍රද තියෙනවා. එතකොට මේ පත්‍රේ මෙහි බලන්න පුතේ බෝඩ් එක. හරි. අත් දෙක අතින් අයින් කරලා හොඳට නේ වතුර ටිකක් බීලා තාම සීනේ දින්නේ නැහනේ. ඊයේ රෑ දකපු සීනේ අතහැරලා නෑ ආයේ. ආයේ ගෙදර ගිහලා නිදා ගන්න අපි. දැන් හරිද? බෝඩ් එක. එතකොට මේකේ අපි ප්‍රශ්න පරීක්ෂාවට ලක් කරපුතේ කොළ පාට කොටසේ විතරක් මොනවා වෙනවද? නිල් පාට වෙනවා. ඊටු ටික දුඹුරු පාට. තේරුණානේ? හේතුව මොනවා නැති නිසාද? හරිතාප්‍රද නැති නිසා. දැන් අපි මොනව පෙන්නුවාද? කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි කියලා පෙන්නුවා. ජලය අවශ්‍යයි කියලා පෙන්වන්න බෑ පාලක ඇටෝමක් හදන්න බැරි නිසා. හරිතාප්‍රද ඕන කියන එකට තෝරගත්තා විචිත්‍ර පත්‍රයක්. හිරු එළිය ඕනයි කියන එකට තෝරගත්තා කළු පාට කඩදාසියකින් ආවරණය කරපු පත්‍රයක්. ඒතර මේ ටික ඔක්කොම තියෙනවා. ග්ලූකෝස් හැදිලා කියලා අපි පෙන්නුවා. මේ ඉස්සෙල්ලා ඒකනේ බලන්නේ පිෂ්ඨ පරීක්ෂාවෙන් බලන්නේ මොනවා කියලාද? ග්ලූකෝස් හැදිලා කියලා. එහෙනම් තව පෙන්වන්න ඕන අවශ්‍යයි කියලා නෙමෙයි හැදෙනවා කියලා මොනවාද? ඔක්සිජන් හැදෙනවා කියලා. ඒතර අපේ ප්‍රැක්ටිකල් ටිකක් තියෙනවා. නැත්නම් ක්‍රියාකාරකම් ටික ඉවරයි. එහෙනම් මුලින්ම මේ අවශ්‍ය සාධක බලමු. ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් වායුව අවශ්‍ය බව පෙන්වීම. C කියන්නේ පාලක ඇටෝම. ඒ කියන්නේ ජලයේ තියෙන එක්කෙනා තමයි පාලක ඇටෝම. එකපාරක් ඕලෙවල් වල දුන්නා පාලක ඇටෝම ඇඳලා පෙන්වන්න කියලා. ඒතර ජලයේ දැම්මේ නැත්තම් ලකුණු දුන්නේ නැහැ. D කියන්නේ පරීක්ෂණ ඇටෝම. ඔයගොල්ලෝ ඕන රූපේ ළඟ නම් කරා. ඒතර තව තහවුරු වෙනවා. ඒ දෙකම එකතු කරාම අපි එකට නමක් කියනවා පාලිත ඇටෝමක් කියලා. පාලිත ඇටෝමක් කියන්නේ මොකද්ද? පරීක්ෂණ ඇටෝම දන කතා කරන්නේ. පාලක ඇටෝම. දෙකේ එකතුවට කියන්නේ පුතේ පරීක්ෂණ ඇටෝම කියලා. ශාකයක් පැය 48ක් අඳුරේ තබන්න හේතුව පෘෂ්ඨය ඉවත් කරන්න. එක සමාන ශාක පත්‍ර තෝරාගෙන දෙකක් තෝරාගෙන වෙන වෙනම එකකට ජලයත් අනිත් එකට KOH KOH කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. එයා භාෂ්මයක් ප්‍රබල භාෂ්මයක්. ඕන ලියා ගන්න එතන. ප්‍රබල භාෂ්ම. පරිමා එකතු කර පාරදෘශ්‍ය පොලිතින් මළු දෙකකින් වසනවා. වායු රෝධක ලෙස ගැට ගසලා හොඳින් හිරුවෙලිය ලැබෙන ස්ථානයක පැය 5ක් විතර තියෙනවා. ශාකපත්‍ර දෙකම පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරනවා. එතන අපිට පේනවා C පත්‍රයේ තද දම් පාටක් දකින්න පුළුවන්. දම් පාටට උරු නිල් පාටක්. D වල වර්ණ විපර්යාසයක් නැහැ. ඒකේ තියෙන දුඹුරු පාට.
හරි දැන් මේකේ අයිචට බලන්න ශාක පත්‍ර මුලින්ම පැය 48ට මොනා කරනවද අඳුරේ තියෙනවා. ඇයි ඒ? හදපු පිෂ්ඨය ඉවත් කරන්න. නැත්නම් කොහොමද පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු දෙනවා? ඊට පස්සේ එකකට කළු පොලිතින් එක කළු කඩදාසියක් තියෙනවා අනිත් එකට පාරදෘශ්‍ය පොලිතින් කැබැල්ලක් තියෙනවා. තියලා පැය කොච්චර තියන්නවද? පැය 5ක් විතර අවුවේ තියෙනවා. එතකොට එයාට විතරක් මොනව ලැබෙන්නේ නැද්ද? කළු කඩදාසියට විතරක් ආලෝකය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දකිනවා ඒ කළු කඩදාසි ලියන්නේ පහකින්. කළු කඩදාසියේ තිබුණු තැන හැර ඉතුරු කොටස් වල පත්‍රේ මොන පාට වෙනවද? නිල් දම් පාටක් එනවා. අර පත්‍රේ සම්පූර්ණයෙන්ම නිල් දම් පාටක් වෙනවා. කළු පාට කඩදාසියේ තිබුණු තැන වර්ණ විපර්යාසයක් පෙන්වන්නේ නැහැ. මොකද්ද වර්ණය හැවුවොත්? දුඹුරු පාට. එකපාරක් ඇහුවා වර්ණ වෙනස. එතකොට ලකුණු දුන්නේ නැහැ වර්ණ වෙනසක් නැත කිව්වත්. මොකද්ද වර්ණ වෙනස? දුඹුරු පාට. එසා පිෂ්ඨය හැදිලා නැත්තම් මොන පාටද පෙන්වන්නේ? අයඩින් වල පාට. අයඩින් වල පාට මොන පාටද? දුඹුරු පාට. ක්ලියර්. එනම් ප්‍රභා සංශ්ලේෂණය සඳහා හිරුවෙලිය අත්‍යවශ්‍ය වේ. තලියන ඉන්න. දැන් අපිට ඕන එකම ගහේ ඔක්කොම පෙන්වන්නත් පුළුවන් විභාගයක. තේරුණා නේද? මොකද්ද? පත්‍ර දෙකක් අරන් KOH දානවා. තව පත්‍ර දෙකක් අරන් කළු කඩදාසියකින් ආවරණය කරනවා. නේ? එතකොට මේ සාධක එකකට වඩා එකපාර මොනා කරන්න පුළුවන්ද? පරීක්ෂා කරන රූපයක් දෙන්න පුළුවන්. හරි? ප්‍රභා සංශ්ලේෂණයට හරිත අප්‍රද අවශ්‍යදයි සෙවීම. මේකට අපි තෝරගන්නේ විචිත්‍ර පත්‍ර. ඒ උදාහරණ කියන්නේ සුදු අද ක්‍රෝටන් හයිලයිට් කරන අහන්න පුළුවන්. ඔබ තෝරාගත්ත ශාකයක නමක් ලියන්න කියලා.
විචිත්‍ර පත්‍ර සහිත ශාකයක් තෝරාගෙන සුදු කඩදාසියක රූපය පරිදි වර්ණ සලකුණු කරගනි. පසුව ශාකය අඳුරේ තබයි. නිරීක්ෂණ ඉහත රූපයේ පරිදි සුදු හෝ විචිත්‍ර පැහැති ස්ථානවල වර්ණය වෙනසක් නොමැති බව පෙනී යයි. ඒ කියන්නේ ඒ තැන්වල මොනවා සිදු වෙන්නේ නැද්ද? ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්නේ නැහැ. ඉතිරි කොළ පැහැති කොටස් වල තදදම් පාටට හෝ නිල් පැහැයට වර්ණ ගැන්වේ. එයට හේතුව පෘෂ්ඨය නිපදවා ඇත. නිගමනය විචිත්‍ර පැහැති ස්ථානවල හරිතප්‍රද අඩංගු නොවන නිසා ප්‍රභා සංශ්ලේෂණයක් සිදු වී නොමැත. එනම් ප්‍රභා සංශ්ලේෂණය සඳහා හරිතප්‍රද අවශ්‍ය වේ. ගැටලුවක් අහන්න පුතේ. සර් පුතේ. මේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා හිරු එළිය අවශ්‍ය බව පෙන්වීම එකේ නිගමනය දාන්න පුළුවන්ද? දාන්න මේක පස්සේ. හෙට උදේ තියෙන පන්තිය. එතකොට මේ අමතර පන්ති ඉවර වෙනවා. තරංග පාඩම් පටන් ගන්න පුතේ අපි. හරිද? හරිද පුතාලා? මේක ලියා ගන්න බැරි වුණා නම් හිරු එළිය කොටස. අභ්‍යාස කරන්න පුළුවන් තරම්. දැන් අපි ඊට පස්සේ යමු ජලය ගැන කියන්නේ. අපි කිව්වා ජලයට ඇටවුමක් හදන්න බෑ. මේ සඳහා විද්‍යාගාරයේදී පරීක්ෂණ සැලසුම් කිරීම අපහසුය. ඊට හේතුව ජලය නොමැතිව මොන ඇටවුමක් හදන්න බෑද? පාලක ඇටවුමක් හදන්න බෑ. නිතරම අපි පරීක්ෂණයක් කරනකොට පරීක්ෂණ ඇටවුම තියෙන්නත් ඕන, පාලක ඇටවුම තියෙන්නත් ඕන. මේ දෙක එකතුවට අපි කියන්නේ පාලිත පරීක්ෂණයක්. ඒතර මේකට මොනවා කරන්න බෑද? පාලිත පරීක්ෂණයක් කරන්න බෑ පුතේ. අහගෙන ලියන්න එපා. ඒ වුණාට අපි පොඩි වැඩක් කරා. මේ ඔක්සිජන් විකිරණශීලී ඔක්සිජන් එකතු කරලා ජලය හැදුවා. තේරුණාද කියන්නේ? එතකොට මේ අපි දාන ජලයේ මොනවා තියෙනවද? ඔක්සිජන් පරමාණුව විකිරණශීලී. එතකොට විකිරණශීලී බව අපිට මයින්න පුළුවන්. තේරුණානේ? මයින්න උපකරණ තියෙන. ඒ ජලය විශේෂ ජලය අපි හැදුවා විද්‍යාකාරය. මොනවාද?
විකිරණශීලී ජලය. ඒක දැම්ම මල් පෝච්චියකට. දාලා පිට වෙන ඔක්සිජන් බැලුවා. අන්න ඒකේ විකිරණශීලී ඔක්සිජන් තියෙන. එන ඔක්සිජන් වලට ඔක්සිජන් දීලා තියෙන්නේ කවුද? ජලය. ජලයේ තියෙන ඔක්සිජන් තමයි කැඩිලා ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ජලය භාවිතා වෙනවද නැද්ද? භාවිතා වෙනවා. හරි. නමුත් මොන ඇටෝමක් හදන්න බැරිද? පාලක ඇටෝමක් හදන්න බැරි නිසා පරීක්ෂණය කරන්නේ නැහැ. ලියමු. මේ සඳහා විද්‍යාගාරයේදී පරීක්ෂණයක් සැලසුම් කිරීම අපහසුය. ඊට හේතුව ජලය නොමැතිව පාලක ඇටෝමක් සකස් කිරීමේදී ශාකය මිය යෑමයි. ඊට හේතුව ජලය නොමැතිව පාලක ඇටෝමක් සකස් කිරීමේදී ශාකය මිය යන බැවිනි. නමුත් 8-18 පර විකිරණශීලී සමස්ථානිකය. ඕකෙන් තව දෙයක් අපිට කියන්න නේද? ලියන්න පහගෙන. ඔක්සිජන් වලට මොනවද තියෙනවද? සමස්ථානික තියෙනවා කියන්නේ. ඔයගොල්ලෝ දන්න ඔක්සිජන් සාමාන්‍යයෙන් 8 16. මෙයාට 18. එහෙනම් කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් සමස්ථානික ඇත්තේ කාබන්ට තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. තව කාටද තියෙන්නේ? හයිඩ්‍රජන්ට තියෙනවා. දැන් මෙතනින් කියන කාට තියෙනවද? ඔක්සිජන්ට තියෙනවා. හරිද? H2O සහිත O2 සහිත ජලය යොදාගෙන ප්‍රභා සංශ්ලේෂණයට ජලය අත්‍යවශ්‍ය බව පෙන්වා දී ඇත. ගැටලු නම් අහන්න. හරි. තව පොඩ්ඩයි තියෙන්නේ අපිට. අභ්‍යාසය අතර කරන්න පුතේ. හරිද? තව ලියන්නේ අතොස්ස.
ඉවරද පුතේ? හරි. දැන් අහගෙන ඉන්න පුතේ. දැන් අපි නිපද වෙන ඵල පරීක්ෂා කරන්න හදන්නේ. හරිද? නිපද වෙන ඵල පරීක්ෂා කරනකොට මං කිව්වා මොනවා පරීක්ෂා කරන්න බෑද අපිට? ග්ලූකෝස් පරීක්ෂා කරන්න බෑ කියලා නේද? පැහැදිලිද පුතේ? ග්ලූකෝස් පරීක්ෂා කරන්න බෑ අපිට. එහෙනම් අපිට පරීක්ෂා කරන්න වෙන්නේ මොනවද? පිෂ්ඨය. ඒතර අපි දැන්නම පිෂ්ඨ පරීක්ෂාව කළා තියෙන්නේ. ඊට පස්සේ තව මොනවාද හැදෙන ඵලය වෙන්නේ? ඔක්සිජන්. පැහැදිලිද? ඉතින් ඔක්සිජන් පරීක්ෂා කරන්න අපි ජලජ ශාකයක් තෝරගන්නවා. ඒකට හේතුව ජලජ ශාකයේ අපිට පේන වායු බුබුලු පිට වෙනවා. අපි ඒකට කරන්නේ වැලිස්නේරියා හරි හයිඩ්‍රිල්ල හරි ගස් ටිකක් තෝරගන්නවා මෙහෙම. තෝරගෙන ජලයේ තුලදීම මේකට මේ වතුර මේක සම්පූර්ණයෙන් මෙහෙම ජලයෙන් පුරවනවා පුතේ. මේකේ ඔක්කොම තියෙන්නේ ජලය. මේ පිරিলা තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ මොන ශාකද? අපි මෙයාට කියන්නේ ජලජ ශාක. නිමග්න ජලජ ශාක. ජලරෝහි ශාක. හරිද? මේකට ගන්න පුළුවන් මොනවද? හයිඩ්‍රිල්ලා ගන්න පුළුවන්. වැලිස්නේරියා වගේ ගස් ගන්න පුළුවන්. දැන් මේ ඇටවුම අපි ගිහිල්ලා තියෙනවා ආලෝකයේ වැටෙන තැනක. දැන් මෙයාට මොනවද ලැබෙන්නේ? ආලෝකයක් ලැබෙනවා. ජලයේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. ජලය කොහොමද තියෙනවා? හරිත ප්‍රදත් තියෙනවා. දැන් මොනවද නිපදෙනවද? ඔක්සිජන් නිපදෙනවා. නිපදෙනකොට මෙහෙම වායු බුබුලු පිට වෙනවනේ. ඒ වායු බුබුලු මෙහෙම ටික ටික එකතු වෙලා මෙහෙම උඩට එනවා. උඩට ඇවිල්ලා මෙතන ජලය පහු කරා මෙහෙම එකතු වෙනවා. එතන අපිට පැය දෙක තුනක් යනකොට පේනවා මොනවා හරි වායුවක් මෙතන මොනා වෙලාද එකතු වෙලා කියලා. ඒක එකතු වෙනකොට ජල මට්ටම පල්ලෙහාට යනවා. මේ මෙහෙ බලන්න පුතේ බෝඩ් එක දිහා. වෙන කල්පනා වලට යන්න එපා. හරිද? හරිද? ඕගොල්ලෝ ගෙදර තියෙන රටේම ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඉන්නවා වගේ තමයි මට තේරෙන්නේ. එච්චර ප්‍රශ්න ගන්න එපා ඔළුවට. හරි? hina වෙලා හොඳට ඉන්නකෝ. ඔයගොල්ලෝ ඉන්න හැටි පෙන්නන්නද? මොකෝ කරන්නේ? ප්‍රශ්නද ගැටලුද? ප්‍රශ්න? තියලා එවන්න බලන්න එකක් දෙක. එසඳන්න පුළුවන් ඒවාද? දැන් හරිද? මෙහි. ගෙදරින් බැනලා ගහලා දෙල්ලෙවි. බලෙන් ගෙනත් දැම්මද මෙතන? ඇඳෙන් ඇදලා දැම්මද බීමද? ඈ? හරිද? දැන් බලන්න හොඳ පුතාලගේ බලන්න. පාඩම මේකම ඉගෙන ගන්න. දැන් මේ බලන්නේ මොනවා ගැනද? සාධක ගැන නෙමෙයි ඵල ගැන. මොනවාද මේ ඵලය? ඔක්සිජන්. මේ විදිහට ජලයේ යටිපැත්තට හැරිලා වාතය එකතු කරනකොට අපි නමක් කියනවා ජලයේ යටිකුරු විස්ථාපනය. කටහොල්ලන් ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය. මතකද අර වායු පිළියෙල කිරීමේදී වචනේ දුන්නා. හරිද? එතන මේක ඔක්සිජන්ම කියලා කොහොමද පෙන්නන්නේ? එළියට අරගෙන දල්වපු ඒ කියන්නේ දල්වා නිවාගත් පුලිඟු කීරක් මොනා කරනවද? ඇතුල් කරනවා. දැල්ල තියෙන්නේ බෑ. ඇතුල් කරනකොට දැල් වෙනවා. එමගින් අපි තීරණය කරන මේ වායුව මොකක් කියලාද? ඔක්සිජන් කියලා. ඔච්චරයි. හරි. ඉතින් මොනවාද තෝරගන්න පුළුවන් ශාක? හයිඩ්‍රිල්ලා වැලිස්නේරියා වගේ. මේකෙදි මොන සාධකයේද ප්‍රභා සංශ්ලේෂණයට අඩුවෙන්ම ලැබෙන්නේ නැත්තේ? ඔයගොල්ලන් හිතන විදියට. මොනවාද හිතන විදියට අඩුවෙන් ලැබෙන්නේ නැත්තේ? කාබන් ඩයොක්සයිඩ්. ඒ ජලයේ දියලා තියෙන්නේ බොහොම පොඩ්ඩනේ. ඒ හින්දා මේක වැඩි කරන්න ඕන නම් වේගය අපිට පුළුවන් මේකට කාබනේටයක් එකතු කරන්න. තේරුණාද? කාබනේටයක් මේ වතුරේ දිය කරොත් ඒක දිය වෙලා මේකට මොනවද දෙනවද? කාබන් ඩයොක්සයිඩ් දෙන. හරි. එතකොට මේක වේගවත් වෙනවා. එහෙනම් ඔබෙන් ඇහුවොත් මේකට සීමා වී ඇති සාරී වී ඇති සාධකය කුමක්ද? අඩුවෙන්ම ලැබෙන සාධකය කුමක්ද? කාබන් ඩයොක්සයිඩ්. මේ ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි කිරීමට ක්‍රමයක් යෝජනා කරන්න
කාබනේටයක් දිය කිරීම. ඔච්චරයි අහන්න පුළුවන්. හ්ම්? ආ, බලමු. මේ වගේ charger එකක් තියෙනවද බලන්න. මේ පින් එක. රේණුකස්සගේ අර කබඩ් මේස් උඩ බලන්න තක්ද ඉක්මන් දුවලේ.
අපි පුතේ අපි බලන්න යන්නේ පිෂ්ඨ පරීක්ෂාව. අපි මේ සඳහා පාම් පිටි තම්බාගෙන සාදාගත් ද්‍රාවණයක් තියෙනවා. ඒ වගේම අයඩින් ග්ලූකෝස් නිපදවන බව පෙන්වීම. හරි පුතේ ග්ලූකෝස් අපිට හදන්න නැහැ. ඒ නිසා බලන්නේ පිෂ්ඨ පරීක්ෂාව. ඒක අපි මීට ඉස්සෙල්ලා කරා නේද? ඊට පස්සේ අපි කරන්නේ ඔක්සිජන් නිපදවන බව පෙන්වන්න කොටස් නම් කර.
සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව පිට වෙනවද කියන එක. ඒ සඳහා අපි අරගෙන තියෙන්නේ නිමග්න ජලජ ශාක හයිඩ්‍රිල්ලා එහෙම නැත්නම් වැලිස්නේරියා වෙනි ශාක යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ද්‍රෝණිකාවක් අරන් තියෙනවා වීදුරු පුනීලයක් සහ මෙතන අරන් තියෙනවා ජ්වලන නලයක්. නැත්නම් පරීක්ෂණ නලයක් ගන්නත් පුළුවන්. දැන් අපි කරන්නේ මුලින්ම මේ නිමග්න ජලජ ශාක ටික වීදුරු පුනීලය තුළට ඇතුල් කර ගන්නවා. අපි දැන් මේ නිමග්න ජලජ ශාක වීදුරු පුනීලයට ඇතුල් කරාට පස්සේ මේ පරීක්ෂණ නලයට සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවලා වායු බුබුලු ඇති නොවනසේ මේ විදියට යව හදා ගන්න. දැන් අපි මේ විදියට සාදාගත්ත මේ ඇටවුම හොඳින් හිරු එළිය ලැබෙන තැනක තියලා නිරීක්ෂණ සටහන් කරගන්න යන්නේ. දැන් මම මේක හිරු එළියට ගිහිල්ලා තියෙනවා. හරි. රූපේ ආකාරයට ජලජ ශාක highlight කරන්න. ජල රූහ ශාක. ජලජ ශාක වලටම තව නමක් කියන පුතේ ජල රූහ ශාක. කීපයක් ගැන පුනීලයක් තුල රඳවා ජලය සහිත ද්‍රෝණිකාවක රඳවනවා. කැකෑරුම් නලයක් ජලයෙන් පුරවා ඒ යටිකුරු කර පුනීලය මත තියෙන එක ජලය ඇතුළේදීමයි පුරවන්නේ. පොඩ්ඩක්වත් වාතය ඇතුල් වෙන්න බෑ. තේරුණා නේද? වාතය ඇතුල් වුණොත් මොකද වෙන්නේ? දෝෂයි. ඇයි? ඔක්සිජන් වලට ඉස්සෙල්ලා සාමාන්‍ය වාතයෙන් පිරෙනවා. එහෙද? එහෙනම් ජලය ඇතුළේම ඇල කරලා තමයි වතුරෙන් පුරව ගන්න ඕන. මම පෙන්නේ පුරව ගන්න විදිහ. එහෙනම් පරීක්ෂණ නලය ගොඩාක් ලොකු එකක් අරන් බෑ. මොකද එතකොට ඒක අර හසුරවන්න බෑනේ අපේ ද්‍රෝණිකාව ඇතුළේ. ඒකට හොඳ කුඩා නලයක්. ජලරෝහ ශාකයේ ඇටෝමේ ශාක වලින් පිටවන කුඩා වායු බුබුලු කැකෑරුම් නලයේ ඉහළ කෙළවරේදී එකතු වේ. නිගමනය එනම් ප්‍රභා සංශ්ලේෂණයේ ඔක්සිජන් වායුව නිපදේ. හරි නේද? මම මෙතන පාලක ඇටෝමක් විදිහට ගත්තේ ගස් නැති ඇටෝමක් නේද? ශාක නැහැ. දැන් අපි මේ වාතය මේ පෙන්වන්නේ පුතේ වෙන එකක එකතු කරපුත් ඔක්සිජන් වායුව. ඔයගොල්ලන්ට පේන්නේ නැති පුලිංග කීර ඇතුල් කරනකොට දීප්තිමත් දැල්වෙනවා දැක්කද? අද අපි නිමල ආය ඇතුල් කරනකොටම ටක් ගාලා ගිනි ගන්නවා. ඒක තමයි යාගේ ලක්ෂණය. අපි ඒක කියන්නේ පුලිංග කීරක් ඇතුල් කළ විට මොකද්ද? දීප්තිමත් දැල්වේ. මෙම පරීක්ෂණය සිදු කළ හැක්කේ ජලජ ශාක වලට පමණි. ජල රුහ ශාක ලෙස highlight කරන්න. වැලිස්නේරියා හෝ හයිඩ්‍රිල්ලා යොදාගත හැක. ඊළඟ එක highlight කරන මෙම ක්‍රමයට කියන්නේ ජලයේ යටිකුරු විස්ථාපනය. මොකද්ද මේ ක්‍රමයට කියන්නේ? ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය. එකතු වායුව ඔක්සිජන් දෙයන්න පරීක්ෂා කිරීමට කැකෑරුම් නලයේ පරිමාවෙන් 4න් 3ක් විතර පිරුණට පස්සේ ඒ නලයේ ඉවතටගෙන මොකද කරන්නේ? highlight කරන්න. පුලිංග කීරක් ඇතුල් කරයි. පුලිංග කීර දීප්තිමත් දැල්වෙන්නේ ඔක්සිජන් වායුවයි. ආලෝකය ඇති විට හරිත ශාක වලින් ඔක්සිජන් වායුව පිට වෙන බව මුලින්ම ප්‍රකාශ කරේ කවුද පුතේ? ලැවෝෂිය කියන විද්‍යාඥයා. කවුද? ලැවෝෂිය කියන විද්‍යාඥයා. ඒකත් කෙටි ප්‍රශ්න වල අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කතා කරන්නේ ජලජ ශාක වලට සීමාකාරී සාධකය වන්නේ ජලයේ දියවන කාබන් ඩයොක්සයිඩ් වායුවයි. එම නිසා මෙම පරීක්ෂණයට කාබන් ඩයොක්සයිඩ් ලබා දීමට highlight කරන මොනව එකතු කරන්න පුළුවන්ද? බයිකාබනේට ස්වල්පයක් එකතු කරන්න පුළුවන්. හරිද?
බයිකාබනේට ස්වල්පයක් එකතු කරන්න පුළුවන්. දැන් ආගිරින් පුතේ. දැන් මේ බලන්න. ඊළඟට දැන් අපි කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම පුතේ. මෙයා ලොකු දෙයක් කරනවා ප්‍රභා සංශ්ලේෂණය මගින්. හරිද? කරන එක දෙයක් තමයි මොකක්ද? කාබන් ඩයොක්සයිඩ් ඇදලා අරගෙන මොනව පිට කරනවද? ඔක්සිජන් පිට කරනවා. මේ නිසා වායු ගෝලය තුල ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් සමතුලිතතාවයක් ඇති කරනවා. තේරුණා? එතකොට කාබන් ඩයොක්සයිඩ් කවුද වායු ගෝලයට නිදහස් කරන්නේ? අපි ශ්වසනයෙන් සහ දහනයෙන්. එතකොට කර්මාන්ත ශාලාවලින් වැඩිපුරම කාබන් ඩයොක්සයිඩ් එළියට යනවා. පැහැදිලිද? මෙයා ගොඩාක් වැඩි වුණොත් මෙයාට දරා ගන්න බැරි වුණොත් මෙයා මොන වායුවක්ද? මෙයාට අපි කියන්නේ හරිතාගාර වායුවක්. ඒ කියන්නේ එයා පුතේ ගෝලීය උණුසුම වැඩි කරනවා. ගෝලීය උණුසුම මොනා කරනවද? වැඩි කරන්නේ. අවුද ගෝලීය උණුසුම වැඩි කරන්නේ කාබන් ඩයොක්සයිඩ්. පැහැදිලි? දැන් ඔයගොල්ලෝ ගිය ටිකේ දකින්න ඇති විවිධ මොනවාද? දකුණු ආසියාවේ විවිධ සුලිසුලන් තත්ත්ව ඇති වුණා. ඒකට එක හේතුවක් විදිහට විද්‍යාඥයෝ සලකන්නේ වායුගෝලීය උෂ්ණත්වය මොනවා වීමද? වැඩි වීම. එකකින් වැඩි වුණත් ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒතර ජලයේ වාෂ්ප වෙන ප්‍රමාණය මොනවා වෙනවද? වැඩි වෙනවා. ඒවෙන් තමයි වලාකුළු හැදිලා විශාල වර්ෂාවල් ඇති වෙන්නේ. ඒ නිසා ඒක නතර කරලා දෙනවා කවුද? කාබන් ඩයොක්සයිඩ්. හරිද? ඒක නතර කරලා දෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඒ වගේම ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් මොනවා කරනවද? සමතුලිතතාවය ඇති කරනවා. දැන් මේ සතුන්ට අපිට මෙතන හාවා කියලා ගමු. එතකොට හාවට කැම දෙන්නේ කවුද? ශාකය. හාවා අපි හිතමු නරියා කනවා නම් නරියටත් වක්‍රව කැම දෙන්නේ කවුද? ශාකය. ඒ නිසා සියලු සතුන්ට ඍජු හෝ වක්‍රව ආහාර සපයන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ශ්වසනයට අවශ්‍ය කරන ඔක්සිජන් ටික දෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය. වායු ගෝලයේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් සමතුලිතතාවය ඇති කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ගෝලීය උණුසුම ඉහළ යන්නේ නැතුව තියාගන්නේ ප්‍රභා සංශ්ලේෂණය. තේරුණානේ? එනිසා හරිත ශාක රැක ගන්නට ඕන. හරිත ශාක රැක ගන්නට ඕන. මොකද හරිත ශාක නිසා වනාන්තර නිසා තමයි මේ තත්ත්වය විශේෂයෙන්ම ඇති වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඒගොල්ලෝ ලොකු දායකත්වයක් දක්වනවා වායු වලට මොනවද නිදහස් කරන්නද? ඔක්සිජන් නිදහස් කරනවා. බලමු. රූපේ නම් කරගන්න. මෙතන පුළුවන් ඒවා පෙන්නනවා. ශ්වසනය, ප්‍රභා සංශ්ලේෂණය මේ ඔක්කොම එකට තියෙන. ආහාර දාම නේද? මෙතන ලියන්න පුතේ ආහාර කියලා. තුන්වෙනි ඉලක්කම ළඟ ලියන්න ආහාර නැත්නම් යැපීම. හරි නේද? එක ප්‍රභා සංශ්ලේෂණයේදී සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පත් කරනවා. එම ආහාර පෘථිවියේ වෙසෙන සියලුම ජීවීන්ට කොහොමද යන්නේ? ඍජුව හෝ වක්‍රව. ඍජු කියන්නේ හාවා, වක්‍ර කියන්නේ කොටිය. නිපද වෙන ඔක්සිජන් වායුව ශාක හා සතුන්ගේ හයිලයිට් කරන මොකද? ශ්වසනයේ යෙදෙනවා. ද්‍රව්‍ය දහනයට අවශ්‍ය ඔක්සිජන් දෙනවා. පරිසරයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් පරිසරයෙන් ඉවත් කිරීමට උදව් කරනවා. ඔක්සිජන් වායු ගෝලීය ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් සමතුලිතතාවය ඇති කරනවා. කාබන් චක්‍රය පවත්වා ගැනීමට
අභ්‍යාසත් කරන්න පුතේ ටක් ගාලා. හරිද පුතේ? නිවැරදි. පරිසරයේ හතරවෙනි එක පොඩක් බලන්න. කතා කරනවා එනවා. හතරවෙනි එක කියවන්නම පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයෙන් ඉවත් කිරීමට වැදගත් වේ. වරහන් ඇතුළේ ඉඳ දිනන චුට්ටක් ලියන්න. ගෝලීය උණුසුම අඩු කරයි. ගෝලීය එතන ඉඳ තියෙනවද? ගෝලීය උණුසුම හතරවෙනි එක. ගෝලීය උණුසුම ඉහළ යාම අඩු කරයි. ගෝලීය උණුසුම ඉහළ යාම අඩු කරන පුතේ. කාබන් ඩයොක්සයිඩ් ලොකු බලපෑමක් කරන්නේ මොකටද? අම්ල වැසි වලට නෙමෙයි. හරිද? ඒ ආම්ලික වායුවක් වුණාට වැඩිම බලපෑම ඇති කරන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම. එතකොට අපේ අයිස් කඳු දිය වෙනවා. ජලයේ සාගරයේ ජලය වාෂ්ප වෙන ප්‍රමාණය වැඩි වෙනවා. සුළි කුණාටු තත්ත්ව එල්නිනෝ තත්ත්ව ඇතිවීමට උදව් කරනවා. කියලා ඉවරද? හරිද? ප්‍රභා සංශ්ලේෂණයට හැඩ ගැසෙන ශාක. දැන් මේ අමතර දේවල් මම කියන්නේ. දැන් ඉවරයි පාඩම. පුතේ නිපදවන පෘෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව අපි මේකට කියනවා පෘෂ්ඨ පරීක්ෂාව කියලා. අපි මේ සඳහා කොළ පැහැති ශාක පත්‍ර කීපයක් තෝරාගෙන තියෙනවා. විශේෂයෙන්ම වද ශාකයේ පත්‍ර අපිට තෝරා ගන්න පුළුවන්. ඒ වගේම කතුරු මුරුංග පත්‍ර වගේ දේවල් තෝරා ගන්න පුළුවන්. අපි මේ කීපයක් මුලින්ම ජලයට දාලා හොඳින් නැටීම සිදු කරනවා. ජලයේ නැටීම සිදු කරනවා. ඒකේ අරමුණ තමයි ශාක පත්‍රයේ තියෙන සෛල විනාශ කිරීම.
දැන් අපි ඊළඟට කරන්න හදන්නේ ජලයෙන් තඹාගත් ශාක පත්‍රය මධ්‍යසාර සමග නැටවීම සිදු කරන්නේ. දැන් මම මේ පරීක්ෂණ නලයකට කැකරුම් නලයකට මධ්‍යසාර ස්වල්පයක් දානවා. මධ්‍යසාර ස්වල්පයක් දාලා මධ්‍යසාර වාෂ්පශීලී නිසා අපිට 5000කේ රත් කරන්න බෑ. මේ නිසා අපි කරන්න ඕන 5000කේ නිවා දමලා ජල තාපකයේම දාලා තමයි රත් කිරීම සිදු කරන්නේ. එහෙනම් මම මුලින්ම 5000කේ නිවනවා. දැන් මම ශාක පත්‍රයේ මධ්‍යසාර වලට එකතු කරන්න හදන්නේ. අපි තෝරාගත්ත ශාක පත්‍රය දැන් අපි මේ ජල තාපකයේම තියලා රත් කරන්න හදන්නේ. මොකද ජල තාපකයේ සෙල්සියස් අංශක 100ට රත් වෙලා තියෙන්නේ. මධ්‍යසාර ඊට වඩා අඩු තාපාංකයක් තියෙන්නේ. ශාක පත්‍රය සුදු පාට වෙනවා. එයාගේ තියෙන හරිත අප්‍රද ක්‍රමයෙන් ඉවත් වීම සිදු වෙනවා. මධ්‍යසාර ද්‍රාවණය කොළ පාට වෙලා තියෙන්නේ. කොළ පාට වෙලා තියෙන්නේ හරිත අප්‍රද දීවිවි මධ්‍යසාර තුලට පැමිණෙනවා. ශාක පත්‍රේ දැන් අපි පිටතට ගන්න හදන්නේ. පුතාට පේනවා ඇති ශාක පත්‍රයේ සුදු පාට වෙලා අපි නැවත ජලයෙන් හොඳට සෝදා ගැනීම සිදු කරනවා මධ්‍යසාර ඉවත් වෙන්න. සුදු පාට ගඩොලක් මත දැන් මේ තියන්නේ හරිත මධ්‍යසාර ද්‍රාවණය. පුතාලට පේන ඇති කොළ පාට වෙලා තියෙන්නේ මධ්‍යසාර ද්‍රාවණය. අර හරිත අප්‍රද ටික ඔක්කොම මධ්‍යසාර ද්‍රාවණයට ඇවිල්ලා තියෙන්නේ. ඒකට හේතුව තමයි හරිත අප්‍රද මධ්‍යසාරවල හොඳින් දිය වෙනවා. දැන් අපි ශාක පත්‍රයේ හොඳින් සෝදාගත්ත මේ ශාක පත්‍රයට අයඩින් ද්‍රාවණය එකතු කරන්න යන්නේ. අපි ශාක පත්‍ර දෙකක් තෝරගත්තා. මේ ශාක පත්‍ර මේකේ හරිත අප්‍රද සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා මේ පත්‍ර දෙකටම අයඩින් ද්‍රාවණය එකතු කරන්න හදන්නේ. පිෂ්ඨය තියනවා නම් දම් පාටට හුරු නිල් පැහැයක් දෙන්න ඕන. අයඩින් දුඹුරු පාටයි. පුතේ බලන්න අයඩින් වල වර්ණය හොඳටම. අපි අයඩින් ද්‍රාවණය එකතු කරන්න හදන්නේ. අපිට පේනවා දම් පැහැයට හුරු නිල් පැහැයකට හැරෙනවා වර්ණය. අපි හිටියේ මෙතන පුතේ. දැන් මේ ශාකයේ දිහා බලන්න. මේ ශාකයේ මොනව නැද්ද? මොනව නැද්ද? පත්‍රනේ. පත්‍ර නැති වුණොත් එයා ලොකු දෙයකට මුණ පානවා. මොකද ආහාර නිපදවන්න බෑ. ඒ නිසා ඒ පත්‍ර නැත්තේ.
මෙයා ඉන්නේ ශුෂ්ක කලාපේ. එයාගෙන් උත්සේදනය ගොඩාක් සිදු වෙනවා. පස්සේ ජලය නැහැ. එහෙනම් එයා මොකද කරේ? පත්‍ර ටික කටු බවට පත් කළා. බැලුවාම වැඩක් කරගන්න බෑ. මොකද ප්‍රභා සංශ්ලේෂණය. ඒකට කඳ හැඩ ගැස්සුවා. එසා සමහර ශාකවල මොනවා කොළ පාටයිද? කඳ කොළ පාටයි. ඇයි ඒ? ප්‍රභා සංශ්ලේෂණය කර. තේරුණානේ? එතකොට මේ ගාට කියන්නේ මොකක්ද කියලා පුතේ? පතොක් ශාකය. ඊළඟට අපි සීමාකාරී සාධක ගැන කතා කරනවා. සමහර සාධක මගින් ප්‍රභා සංශ්ලේෂණයේ ශීඝ්‍රතාවය පාලනය කරයි. ඒවා ප්‍රභා සංශ්ලේෂණය කෙරෙහි බලපාන සීමාකාරී සාධක වෙනවා. ආලෝකය, කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය, උෂ්ණත්වය වගේ දේවල්. නිකන් අදහසක් තියාගන්න. මම නිකන් දැන් මම මෙහෙම આવොත් ලියා ගන්න කොටි. හරිද? ලියවද? හරිද? එතකොට මම આવොත් ඔයගොල්ලන්ගේ ජලයේ සීමාකාරී සාධකය මොකද්ද ප්‍රභා සංශ්ලේෂණයේ? ජලයේ තියෙන නිමග්න ශාක වලට කාබන් ඩයොක්සයිඩ්. අපි හිතමුකෝ ජලාශයක තියෙනවා උඩ ඇල්ගී ස්තරයක් හැදිලා. මොකද්ද සීමාකාරී සාධකය? උඩ තියෙනවා කොළ පාට තට්ටුවක්. ඔයගොල්ලෝ දැකලා තියෙන සමහර ගංගාවල තියෙන ඔය පාවෙන ජපන් ජබර වගේ ඒවා. එතකොට මොකද්ද යට තියෙන නිමග්න ශාක වලට සීමාකාරී සාධකය? ආලෝකය. එහෙම හිතන්න ඉච්චර. ලොකු දෙයක් නෑ. දැන් ශුෂ්ක කලාපයේ ජීවත් වෙන එකකට නම් හුඟක් වෙලාවට ජලය. ඇයි අර ජලය නෑ? ආලෝකය හොඳට තියෙන. ඒ වගේ මූණ පාන ප්‍රශ්න තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ එක්කෙනෙක් හරි අඩි වුණොත් මොනා කරගන්න බෑද? ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. දැන් උදාහරණයක් කිව්වොත් මේ සීමාකාරී සාධකය කියන්නේ මේකයි පුතේ. දැන් හිතන්නකෝ අපිට කේක් එකක් හදන්න ඕන කියලා බිත්තර 10ක්. හරි. අපි ළඟ තියෙන්නේ බිත්තර 25ක් නා. අනිත් ඒවා ඕන තරම් තියෙනවා. කේක් කීයද හදන්න පුළුවන්? කේක් දෙකයි. තේරුණාද කියන්නේ? ඇයි 25ක් තියෙනවා බිත්තර එකකට කීයක් ඕනද? 10ක් ඕන. 10 20ක් ගියාම ඉතුරු එකට බිත්තර මදි. එහෙද? එහෙම කියලා අපිට බිත්තර පහක් දාලා කේක් එකක් හදන්න බෑ. තේරෙනවද කියන්නේ? නියම ප්‍රමිතියට එන්නේ. ඒ නිසා අඩුවෙන් තියෙන කෙනා මුළු ක්‍රියාවලියම මොනා කරනවද? පාලනය කරනවා. අපි ඒකට කියන නමක් සීමාකාරී සාධකයක් කියලා. ගොඩක් ඕනේ දැනගන්න ඉතින් අලුත් මේ පෙන්නන්නේ ඒක. එක තැනකට ඇවිල්ලා නවතිනවා. ඊට පස්සේ ඒ වේගයෙන්ම තමයි යන්නේ. හැබැයි ප්‍රභා සංශ්ලේෂණයේ උෂ්ණත්වය ගොඩාක් උෂ්ණත්වය ආවොත් උෂ්ණත්වය වැඩි වුණොත් ඒක කඩාගෙනම වැටෙනවා. ඒකට හේතුව එන්සයිම ඕනනේ මේ වැඩවලට. එන්සයිම විනාශ වෙනවා අධික උෂ්ණත්වය. මෙතන ඕන අමතර කියලා දාන්න. හොඳ මේ කොටස අමතර කොටස. ඔයාලා දැන ගැනීමට. සීමාකාරී සාධකයෙන් තන අමතර කියලා දාන්න. ප්‍රශ්න වලට යමු. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ප්‍රධාන ඵලය ග්ලූකෝස්. නිපදවන ඵලය සංචිත ස්ථාන කරා ගෙනියන්නේ කටවලෙන් ටකල් බලන්න. ක්ලෝයම පටක. ප්‍රභා සංශ්ලේෂණයේ ඵල පරිසංක්‍රමණය වනුයේ කුමන ආහාර වර්ගයක් ලෙසද? සුක්‍රෝස් ලෙස. ප්‍රභා සංශ්ලේෂණයේදී අතුරු ඵලය කියන්නේ ඔක්සිජන්. ප්‍රභා සංශ්ලේෂණයේ ශූර ශක්තිය පරිවර්තනය වනුයේ රසායනික ශක්තිය බව. ඔය තමයි හරි. දැන් මේ පාඩම හොඳට පාඩම් කරලා ඉවර කරගන්න. පහත සඳහන් ඒවා හරිනම් හරිව වැරදි දාන්නලු. 48ක් අඳුරේ තබන්නේ පැය 48 පත්‍රය තුළ ඇති පිෂ්ඨ පරීක්ෂාව සිදු කරන විට වර්ණ විපර්යාසයක් දක්නට නොලැබේ. ඒක හරි නේද? ඒ පිෂ්ඨය ඔක්කොම ඉවර. පැය 48ක් අඳුරේ තිබූ ශාකයක පත්‍රයක් සඳහා පිෂ්ඨ පරීක්ෂාවක් සිදු කළ විට වර්ණ විපර්යාසය දක්නට ලැබේ කියලා නෙති. දක්නට නොලැබේ. ඒ නිසා වැරදි. පිෂ්ඨ පරීක්ෂාව සිදු කිරීමේදී හරිතප්‍රද දියවීම සඳහා පත්‍රයේ ජලයෙන් තම්බන වැරදි. මොනවාද තම්බන්නේ? හරිතප්‍රද ඉවත් කරන්න තම්බන්නේ මධ්‍යසාර. ප්‍රභා සංශ්ලේෂණය සිදුවන්නේ ශාක තුල පමණි. වැරදි.
අපි ලියා ගමු වෙන කාගෙද වෙන්නේ කියලා. ශාක පත්‍ර ජලයේ තැම්බීමෙන් පත්‍ර සෛලවල පටලවලට පාරගම්‍යතාවය වැඩි වේ. ඒක හරි. ප්‍රභා සංශ්ලේෂණය හරිත ශාකවල පමණක් සිදුවේ වැරදි. මං කියන්නම් ඇයි කියලා. ඔයගොල්ලෝ දන්න වෙන කෙනෙක් කියලා? දැන් ඔලු බලන්නවා. ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ හරිත ශාකවල විතරද? තව වෙන තැනක් කියන්නේ? ඇල්ගි සාගරවල වැඩිපුරම ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ කවුද? ඇල්ගි. හරිද? එහෙනම් පොඩි ඉඩක් තියෙන තැනක් අපි අරගමු. ඔයගොල්ලෝ යන්න පිටු අංක 8ට 8 පහළ පොඩි ඉඩක් තියෙනව නේද? එතන ලියන්න පුතේ ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන ජීවීන්. එහෙම නැත්නම් එතන ඉඩ නැත්නම් ඔයගලන්ට තියෙනවා පිටු අංක 7ත් ඉඩ. පිටු අංක 7ත් යට තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන ජීවීන්. එක හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන ජීවීන් පුතේ එක රතු පැන ලියකට තමයි එක හරිත ශාක දෙක ඇල්ගි තුන කාටද මතක? දැන් ඒවා එන්නේ නැහැ කියන්නේ ඔබ ඇඟේ විද්‍යාව නැහැ. ඒ කියන්නේ විද්‍යාව ඇඟට ගිහිල්ලා නැහැ. නිකන් ඇඟේ වැදිලා ගිහිල්ලා තියෙන්නේ. ඇඟට උරලා නැහැ. අවශෝෂණය වෙලා නැහැ. කාටද මතක? තව තැනක කිව්වා ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන ජීවියෙක් ගැන. කවුද? කවුද? ප්‍රොටෝසෝවා නැහැ. එවුග්ලිනා ඉන්නවා. එනට තව එක්කෙනෙක් ඉන්න විශේෂ කෙනෙක්. ඒ තමයි සයනෝබැක්ටීරියා නීලහරිත ඇල්ගි. බැක්ටීරියා යටතට අයිතිනේ මතකද දන්නේ නැහැ. නීලහරිත ඇල්ගි. වරන් ඇතුළේ යට කියන්නේ සයනෝබැක්ටීරියා. නීලහරිත ඇල්ගි වරන් ඇතුළේ සයනෝබැක්ටීරියා. හරිද? ශාක වලට අමතර ප්‍රභා සංශ්ලේෂණය අරගෙන ශාක කොටස සහ එය සිදු කරන නිදසුන. කඳ පුතේ අපි කතා කරේ පතෝ. ප්‍රභා සංශ්ලේෂණයේ තුලිත සමීකරණය. හරි. 6යි CO2 6යි H2O ග්ලූකෝස් දාන 6යි O2 ඊතලයේ උඩ ලියනවා හරිතප්‍රදයි ආලෝකය. ඇයි මට ඔයගොල්ලෝ කියන්නේ ඊතලයේ උඩ ආලෝකය හරිතප්‍රද ලිව්වේ? ඒක අමුද්‍රව්‍ය නෙමෙයි. සාධක විතරයි. ජලය කාබන් ඩයොක්සයිඩ් කියන්නේ මොනවද? අමුද්‍රව්‍ය. එනිසා අපි ප්‍රතික්‍රියක විදිහට ගන්නේ අමුද්‍රව්‍ය. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ අභ්‍යන්තර සාධකය. කියන්න පුතේ ඔයගොල්ලන්ට පුළුවන්. හරිතප්‍රද. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාව සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය දෙක. ජලය සහ කාබන් ඩයොක්සයිඩ්. ඊළඟ එලින් සටහන පුරවන්න පුළුවන්. අභ්‍යන්තර සාධකයේ හරිතප්‍රද. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍ය දෙක ජලය සහ කාබන් ඩයොක්සයිඩ්. ශාකයක මූලකේශ තුළට ජලය තුළන ක්‍රියාවලිය. විසරණය නෙමෙයි ආශ්‍රිතය. විසරණය වෙන්නේ පූටිකාවල. ශාකයක මුලට ඇතුළු ජලය පත්‍ර දක්වා ගමන් කිරීමට ආධාර වන ක්‍රියාවලි දෙක. උත්සේදනය උදව් කරන මෙතන එන්නේ ජලය සංශක්ති බල ආශක්ති බල. ඒක අර ජලයේ පාඩම. තව උත්සේදනයක් උදව්. හරිද පුතේ? සංශක්ති බල ආශක්ති බල. මම උත්සේදනයක් දාලා තියෙනවා නම් ලියන්න උත්සේදනය. ඒ කියන්නේ උඩට අදි. ගැලීම් සටහනක් තියෙනවා. පූටිකාහාර ඇතුල් වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. මූලකේශාර ආශ්‍රිතයෙන් ශෛලම පටකයේ ඔස්සේ ඇතුල් වෙනවා ජලය. ආලෝක ශක්තිය අවශෝෂණය කරනවා හරිතප්‍රද. එනිසා මුල් තීරුවේ තියෙන්නේ අවශ්‍ය සාධක ටික පේනවනේ.
ඒවා ඔක්කොම එකතු වෙලා මොනව හදනවද? ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා. ප්‍රභා සංශ්ලේෂණයේ ඵල දෙකක් තියෙනවා. ඒතර ඔබට වෙන්නේ අයඩින් මගින් පරීක්ෂා කරන්නේ පිෂ්ඨය. ඒ කියන්නේ වම් පැත්තේ තියෙන්නේ ග්ලූකෝස් නේ. ඒක පිෂ්ඨය බවට පත් වෙනවා. ඒ පිෂ්ඨය මොන වෙනවද? නිල්දම් පාටක් වෙනවා. අනිත් පැත්තට ඔක්සිජන් පිට වෙනවා. ඒක ශ්වසනයට ගන්නවා. කෝටිකා හරහා වායුගෝලයට විසරණය වෙනවා. දැන් මේ ගැලීම් සටහන මේ ඉතිස්සෙල්ලා කරා පන්තියක මතකද? 8 පන්ති. මම ඒක දැම්මේ ඔය. ප්‍රභා සංශ්ලේෂණ අවශ්‍ය එක්තරා සාධකයන් පරීක්ෂා සඳහා විචිත්‍ර සුදු වද ශාකයක් තෝරාගෙන මේදී පරීක්ෂා ලක් කරන්නේ හරිතප්‍රද අවශ්‍ය බවනේ. නැත්නම් ක්ලෝරොෆිල්. සියත සාධක පරීක්ෂා සඳහා මෙවැනි ශාකපත යොදා ගැනීමට හේතුව එයාගේ තියෙන අපතේ හරිතප්‍රද රහිත ප්‍රදේශයක් තියෙනවා. එහෙම ඒ අදහස තියෙනවා හරි. හරිතප්‍රද කොටසකුත් තියෙනවා හරිතප්‍රද රහිත කොටසකුත් තියෙනවා. නැත්නම් අපිට වෙනම ශාකයක් තෝරගන්න වෙනවා. දැන් මේක එකම පත්‍රයේ දෙකම තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණ කියලා ශිෂ්‍යයෙකු විසින් දෙන ලද අසම්පූර්ණ රසායනික සමීකරණයක් පහත දැක්කෙනවා. ඒක සම්පූර්ණ කරන්න ඕන. තුලිත කරන්නත් ඕන ඔබ ඊට පස්සේ මේක තුලිත කර. මේක තුලිත කරන්න පුතේ. මෙතනට 6යි. මෙතනට 6යි. මෙතනට 6යි දා. පුතේ හරි. එන අපේ දෙවෙනි දවස් ඉවරයි. හරි. තව එක දවසක් කොහොම හරි එන්න. හෙට අපි පටන් ගන්න අලුත් පාඩමක්. තරංග චලිතය මග අරගන්න එපා. ඒකේ ඊටු ටික කොටස නැවත තියරි පන්තියේ කරනවා. හරිද? ඊට අමතරව අපේ තියරි පන්තියේ මිශ්‍රණ පාඩමේ අවසන් කොටසේ ඉන්නේ. ඒකෙත් ප්‍රශ්න පිටුවක් තිබුණොත් ඒකත් කරන් එන්න. හරිද පුතේ? මම ආයි කියනවා ඔයගලන්ට කාලය බොහොම සීමිතයි. නොතේරුණාට කාලය යනවා මේ පෙබරවාරි මාසෙත් ඉවරයි. දෙසැම්බර් වල විභාගයේ තිබ්බොත් ඒ මාසේ අතාරින්න වෙනවා 12 වෙනි මාසේ. එතන අපිට තියෙන්නේ 11 වෙනි මාසේ විතරයි. පැහැදිලිද? එතකොට 3 වෙනිම 3 4 5 6 7 8 9 10 11 මාස 9යි තියෙන්නේ. අවුරුදු මාසේ කෙලින්ම අවුරුදු උදාවත් එක ඉවර වෙනවා. නෑගම් ගිහලා කෑම කාලා ඔක්කොම ඉවරනකොට එක ඉවරයි. තේරෙන්නේ? ප්‍රශ්න පන්ති මග අරගන්න එපා. මම හගින්න මම කියන්නේ. ඔයගොල්ලෝ හිතන්න ඕන දේ තමයි ඔයගොල්ලන්ගේ ප්‍රධානම ඉලක්කය වෙන්න ඕන ඉගෙන ගැනීම. පන්ති එන්න ඕන ඉගෙන ගන්න පුතේ. ඔයගොල්ලන්ට ඒකින්ද තමයි අපි අර වීඩියෝ එක එදාම දාලා තිබුණේ. දැන් අද ඒක පුළුවන් වුණොත් අදම අප්ලෝඩ් කරන්න බලනවා. ඒ කරන්නේ එන්න බැරි වෙච්ච දරුවන්ට ලියා ගන්න. ඒකට කාලය වෙන් කරගෙන ඒක කරගන්න. Tamanට දැනෙන්න ඕන දෙයක් නොලැබුණොත් අහිමි වුණොත් ඒක අහිමි වුණා කියන එක දැනෙන්න ඕන ඒකට. ඒක පොඩ්ඩක් වෙනස් වෙන්න. නැත්තම් ඔයගොල්ලන්ට අපරාධ නේ. හැමදේම කළ එකයි මම කියන්නේ. නිතරම කල්පනා කරන්න බලන්න පැය 24න් නිදා ගන්න කාලය අරුණහම ඔබ ඉන්න සක්‍රිය වෙන්න කාලය තුල අධ්‍යාපනයට කොච්චර වෙන් කරාද කියලා බලන්නකො. දැන් සාමාන්‍යයෙන් අම්මා තාත්තා වැඩිපුරම කාලය වෙන් කරන්නේ මොකටද? තමන්ගේ රැකියාවට. මොකද යැපෙන්නේ ඒකත් එක්ක. ඒ කාලේදී වැඩිපුරම අවධානය දෙන්න වෙන්නේ රැකියාවට. ඒක ඔයගොල්ලන්ගේ කාලේ මොකද්ද වැඩිපුර අවධානය දෙන්න ඕන? ඉගෙනීමට. ඔබම බලන්න ඉගෙනීමට කොච්චර කාලයක් දුන්න. පන්ති යනවා එනවා කියන එක ඉගෙනීමට වෙන් කිරීමක් නෙමෙයි. මොකද ඔබ පන්තියේ ආව ගියාට එහෙම ඔලුවට ගන්නෑනේ.
ඔබ ආයෙ ගිහලා බලන්න ඕන පාඩම්. එම වෙනසක් කරලා බලන්න වෙනස් වෙනවාද කියලා. හරි නේද? 10 පන්තියේ අමතර පාඩමක් අද යනවා. අපි කිව්වා කලින් නිව්ටන් නියමවල අවසන් කොටසේ අද ඝර්ෂණය පටන් ගන්නවා. එම් අවශ්‍යයි නම් 10ට ඔන්ලයින් හරි සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ අරිච්චයි. ඔෆිස් එකට කතා කරලා ඒවා විස්තර අහගන්න පුළුවන්. එහෙනම් අතර කරන බුද්ධ සරණයි.